තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සී ශාක්‍ය මුනි අරහන්තක මහා විහාර සේනාසනයේ අභිනවයෙන් ඉදිවන අඩි 80ක් උස ඇති සීවලී මහා සෑයේ මේ දිනවල අත්තිවාරමී වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් පින්වත්නි, මේ අත්තිවාරමී වැඩ කටයුතු සඳහා අපිට අවශ්‍ය වෙලා තියෙනවා කළුගල්, ඒ වගේම සිමෙන්ති, වැලි, මැටල් කියන අමුද්‍රව්‍ය. ඉතින් අපි මේ වෙලාවේ ආරාධනා කරනවා දෙස් විදෙස් සිටින සදහැවත් පින්නතුන්ට මේ සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා දීලා තමන්ගේ ජීවිතයට මේ ලැබිලා තියෙන දුර්ලභ මනුස්ස ජීවිතයේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න කියලා. ඉතින් මා සමග අද ඉන්නවා අපේ සීවලී මහා සෑයේ අධීක්ෂණ කටයුතු සිදු කරන අපේ මෙත්තාරාම මහත්මයා. ඉතින් මේ මහත්මයාත් අපේ මේ සෑය ගැන විස්තරයක් කරයි. ඇත්තටම හරි සතුටු දවසක් මම කිව්වා වගේම මේ මොකද මූලික කටයුතු ආරම්භ වෙලා තියෙනවා. හැමෝටම පේනවා ඇති මම හිතන්නේ මේ වීඩියෝෙන් විශේෂයෙන්ම කළුගල්, සිමෙන්ති සහ කම්බි විශාල ප්‍රමාණයක් ෆවුන්ඩේෂන් සඳහා යොමු වෙනවා. ඒ නිසා මමත් හැමෝටම ආරාධනා කරනවා මේ පින්වන්ත කටයුත්තට සහභාගී වෙන්න. මම හිතන්නේ විශේෂයෙන්ම මේ අලව්ව ප්‍රදේශයේ මේ විශේෂ ප්‍රදේශයේදී මම ඉදිකරපු චෛත්‍යයක් මම හිතන්නේ මෙත්මුඩිසෑය. ඒ චෛත්‍යයේදී ගොඩ පින්වතුන් මේ පළාතේ පින්වතුන් සහභාගී වුණා. ඒ චෛත්‍ය සඳහා සහභාගී වුණා. මම මේ හැමෝටම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. මේ පළාතේ ඉන්න අයටත් ඒ වගේම දේශ විදේශ ලාංකික සියලු දෙනාටමත් ගෞරවයෙන් ආරාධනය කරනවා. මේ පින්වත් කටයුත්තට ඇවිල්ලා සහභාගී වෙන්න. මේ දුෂ්කර ගමක දුෂ්කර ස්ථානයක ඉදිකරන චෛත්‍ය. ඒ සත්භාවයෙන් ඉදිවෙන මේ චෛත්‍යයට හැමෝම ඇවිල්ලා උදව් කරන්න, ශ්‍රම දාන කටයුතු සඳහා සහභාගී වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනය කරනවා. ස්තුතියි.